හලෝ සුබ දවසක් වේවා මගේ ආදරණීය යාළුවෝ හැම කෙනෙකුටම. ඉතින් කොහොමද මේ දවස්වල අපිට නම් ගොඩාක් වැහැලා දැන් පොඩ්ඩක් අඩු කරලා තියෙනවා. ඉතින් මෙහෙම හයියෙන් වැහැලා පෑවුවම ඇත්තටම හරිම ලස්සනයි පරිසරය. ඉතින් මම ඒවත් ටිකක් බලන ගමන් අද මේ දවල්ට උයන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් අද දවල්ට උයන්නේ අලු කෙසෙල්. හැබැයි අපි හැමෝම හැමදාම උයන කිරට තෙල් දාලා ඒ වගේ නෙමෙයි ටිකක් වෙනස් කරලා. ඉතින් අලු කෙසෙල් ව්‍යංජනය හදාගන්න අපිට මුලින්ම කළු පොල් එකක් හදාගන්න ඕනේ, කළු පොල් මිශ්‍රණයක්. ඉතින් ඒකට මම කොත්තමල්ලි, සූදුරු, වෙනසල් කරාමු නැටි සහ සුදු ලුණු බිකී කිහිපයකුත් දාලා පොඩ්ඩක් කබලේ බැද ගන්නවා. ඊට පස්සේ පොල් මේ සැහැඳි දෙකක් වගේ අරගෙන ඒකත් රන්වන් පාට වෙනකන් කබලේ බැද ගන්න එක තමයි මුලින්ම කරන්නේ. ඉතින් මේ විදිහට හදලා බලන්නකෝ හරිම රසයි. ඔයාලා හැමෝම ආසෙ වෙයි මේ විදිහට හදලා කන්න. මොකද ඒක ලොකු වෙනසක් තියෙන නිසා. ඊට පස්සේ මේ බැදගත්ත මිශ්‍රණයට ගම්මිරිස් කුඩු චුට්ටකුත් එකතු කරලා වතුර පොඩ්ඩක් විතර දාගෙන මම දැන් මේ වංගෙඩියකට දාලා මේ ටික තලා ගන්න තමයි යන්නේ. ඉතින් හරි ඒක ලෑස්ති කරගෙන දැන් මං අලු කෙසෙල් වල පොතු ටික ඉවත් කරගන්නවා මේ විදියට. ඉතින් මේ වෙලාවේදී හොඳට අලු කෙසෙල් ටික සෝදලා ලුණු වතුර ටිකකුත් හොදලා ලුණු වතුර ටිකනොත් හොදලා ගන්න. මොකද මේ අලු කෙසෙල් පොතු අපි අද හදනවා. ඉතින් අලු කෙසෙල් පොතු දාලා හාල් මැස්සොත් එක්ක හරිම රසයි. ඔයාලා හදලා තියෙනවද එහෙම හදලා බලන්න. හරිම රහයි. ඉතින් ඔන්න අලු කෙසෙල් ටික මම පොතු ටික සුද්ධ කරගෙන දැන් යන්නේ අලු කෙසෙල් ටික මෙන්න මේ විදිහට කොටු හැදේට ඔක්කොම අලු කෙසෙල් ටික කපා ගන්න ඕනේ. ඉතින් මේ විදිහට කපාගෙන තෙල් ටිකක් ලිපේ තියලා මේ අලු කෙසෙල් ටික අපි යන්තමට බෙද ගන්න ඕනේ. අර සාමාන්‍යයෙන් අපි ගැඹුරු තෙලේ බදිනවා කියලා ගොඩාක් දුඹුරු පාට වෙනකන් වගේ බදින්නේ නිකන් මෙන්න මේ ප්‍රමාණයට තෙලෙන් බෙදලා ගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි අලු කෙසෙල් ව්‍යංජනය හදාගන්න ලෑස්ති වෙන්නේ. ඉතින් මෙතන තියෙනවා බෙදපු අලු කෙසෙල්, ඒ වගේම මිරිස් කුඩු, කහ කුඩු, කළු කුඩු, ඒ වගේම කළු පොල් මිශ්‍රණයෙන් ටිකක්, ඒ වගේම ගොරකා, රම්ප, කරපිංචා, උළුහාල්, ඒ වගේම ලුණු කුඩු ටිකකුත් එකතු කරලා මේ ටික වැහෙන ප්‍රමාණයට වතුර එකතු කරලා අඩු ගින්දරේ මේක හොඳට උයා ගන්න ඕනේ. ඉතින් ඇත්තටම මේක හරිම රසයි. ඒ වගේම අලු කෙසෙල් කියන්නේ ගොඩාක් ගුණ කෑමක්. ඉතින් ඒක අපි හදාගන්න විදිහත් එක්ක තමයි ඒක කන්න අපිට ආස හිතෙන්නේ. ඉතින් ඔන්න අලු කෙසෙල් ටික තැම්බෙලා ඉවරයි. අලු කෙසෙල් කියන්නේ කොහොමත් ඉක්මනට තැම්බෙන දෙයක්. ඉතින් දැන් මෙන්න මෙතනදී ඔයාලට ඔක ওই විදිහටම කන්නත් පුළුවන්. නැත්තම් වේලිච්ච මිරිස් කරල් කිහිපයක්, රට ලුණු, අබ වගේ දේවල් දාලා හොඳ ටෙම්පරාදුවක් හදාගෙන මෙන්න මේ වෙලාවේදී ඒකට එකතු කරගන්නත් පුළුවන්. ඉතින් මම මේ විදිහට අද ටෙම්පරාදු කරගත්තා. මේකේ රස තව ටිකක් වැඩි වෙන්න. ඉතින් ඔන්න හදාගත්ත අලු කෙසෙල් කරි එක තමයි, කළු පොල් එක තමයි ඔයාලට මේ දකින්න හම්බෙන්නේ. ඉතින් මේ තියෙන්නේ අලු කෙසෙල් පොතු ටික මම පොඩියට කපලා ගත්තා. ඒ වගේම මාළු මිරිස් කරල් දෙකක්, රට ලුණු, කෑලි මිරිස්, කහ කුඩු දාගෙන ලෑස්ති කරගෙන ඔන්න හාල් මැස්සු ටිකත් පොඩ්ඩක් බැදෙන්න දීලා මෙන්න මේ අලු කෙසෙල් පොතු ටික මේ වෙලාවේදී හාල් මැස්සු එකට එකතු කරගන්නවා. ඉතින් මේකට තක්කාලි දැම්මම ගොඩාක් රසයි. හැබැයි හාල් මැස්සුයි තක්කාලි දෙක එකට හොඳ නැහැ කියන නිසා මම තක්කාලි දාන්නේ නැහැ. නමුත් ඕගොල්ලෝ හාල් මැස්සු දාන්න නැතුව මේක හදනකොට ඔන්න තක්කාලි ටිකක් දාන්න හරිම රසයි. ඒ වගේම සැර ටිකක් වැඩිපුර ඕනේ නම් කෑලි මිරිස් ටිකක් වැඩිපුර දාගෙන ගත්තම ලස්සන පාටක් ගන්නත් පුළුවන්. ඉතින් මම අද ගොඩක් සැර එකතු කරගන්නේ නැහැ. පොඩි අය කන නිසා. ඉතින් ඔන්න හාල් මැස්සෝ ටෙම්පරාදුවත් හදාගත්තා. ඉතින් අද මම මේකට ලෑස්ති කරගත්තේ පරිප්පුයි, අලු කෙසෙල් කරි එකයි, ඒ වගේම මේ හාල් මැස්සෝ ටෙම්පරාදුව. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකට ඔයගොල්ලෝ ගොඩක් ආස වෙයි කියලා. ඉතින් මේ විදිහට හදලා රස බලන්න. ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.